ඒත් මම බස් ස්ටෑන්ඩ් එකේ බස් එකකට ඉන්නකොට හරියට තියෙන බස් කතා බස් හරියට තියෙන බස් ඒ කාලේ අපේ දියුල්ගනේ මහත්මයාගේ සින්දුවක් බොහොම අපූර්වට ජනප්‍රිය වෙලා තිබුණා. දැන් ඒකේ හිඟමන් යදින බස් එකක් ඇතුළේ එක්කෙනෙක් කවුරු හරි මට ඇහෙනවා එයා සින්දු කීකයි හිඟමන් යදින්නේ. ඔබ චිචමා චිච අමුදා චිච ඒක යන්නේ සිත කියන එක මට හරි ආසයි ඒ ටික ඇහෙන්නේ. ඒකද මං බස් එකට එළියට වෙලා අහගෙන හිටියා එයා අර ටික කියන අර සින්දු ඔක්කොම අන්තරාරවම කරලා ඔබ චිචමා චිච අමුදා චිච අනිත් කාලෙත් කියන්නේ ඒ වගේ එකක් ගොඩක් කරනවා දැන් තියෙනවා මා චිච පැටරෙන දැන් තියෙනවා හරියට ඒ වගේ ඔය ස්විප් කූඩෝල සින්දු දාදා ඉන්නෝනේ ඒ සින්දු හිටුණු තැනින්නේ නවත්තලා කියන්නේ ඒ වගේ වෙලාවක මේ යන රූකාන්තගේ සින්දුව ජීවිතේ සොං ඔබේ වාසනාව ඔබ ගාබා සොං ඔය බුංගිල ස්විප් කතාවත් එක්ක තව පොඩි කතාවක් මතක් වුණේ රංගනවල මේ ලස්සන වැඩි අපි මේ නාට්‍යයක බස් එක ඈතක යනවා නාට්‍යයක් පෙන්නන්න ජයවැල යනකොට මේ අපේ ගාමිණී අම්බලන්ගොඩ සහෘදයා ඉන්නවනේ අනේ හරි හොඳයි හරි අහිංසකයා හැබැයි ඉතින් බස් එකේ ජනේලයක් ළඟ ඉඳගත්තාම දැන් කොළඹ ඉඳලා මොනරාගලට යනකම් කිසිම නිනව්වක් නැහැ එක දිගට කියවනවා අර ජනේලෙන් පේන ඔක්කොම ඒවා සෝමදාස ස්ටෝස් ඔහොම කොහොම දකින්න ඒවා කියාගෙන සැලොන් ඩි කොස්ටා ඔහොම කියාගෙන යන අතර එකපාරටම පිස්සු දෙපන් මුන්ට කියලා කෑ ගැහුවා. ඇයි කියලා බලපංකෝ අර ස්විප් කරන වාසනා මන්දිරය කියලා පුංචි ලෑලි මඩුවක්. ඒක කොහොමද වාසනා මන්දිරයක් වෙන්නේ? ඇත්තනේ ඉතින් හරියට තරකානුකූල අර චූටි ලෑලි මඩුවක ස්විප් කරන වාසනා මන්දිරය කියලා. ඔය වගේ මේ බෝඩ් තියෙනවා හරියට අවුල් වෙච්ච. සුලලිතලීම වගේ. ජාලේ තියෙන ශීතකල අලියා බිම. බිම කීයකට. තව ගැට ඔක්කොම ගිහිල්ලා. ශීතකල අලියා බිම. සෝටිස් කියලා තියෙනවා මම සෝටිස්. ඔකේම කාලේ ආපු සින්දුවක් කරන්නේ බස් එකේ එක දවස් පොළොන්නරු ගියා මම ෂෝ එකට. යනකොට අර සිංගමන් අදින මිනිස්සෙක් ඇවිල්ලා සිංගමන් අදිනවා. සින්දුවක් කියේ. හරිද? සමුගන්නේ නෑ ඉන්වන්නේ නෑ මතයා